ආච්චි මොකද්ද බබාට කිව්වේ? ආච්චි කිව්වා දඟ කරන්න චින් දඟ කරන්න එපා චින් 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 කිව්වා. චින් 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 කියන්නේ බබාගේ නම. බබා දැන් චින් 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 කොහෙද ඉන්නේ? දැන් මම ඉන්නේ කළුතර. ඔයා ඉන්නේ කොහෙද? ගෙදර. ගෙදර තමයි මං අහන්නේ ගෙදර කොහෙද තියන්නේ? ගෙදර තියන්නේ වත්ත නැති. වත්ත මැද තමයි මං අහන්නේ වත්ත තියන්නේ කොහෙද? ආ දැනුයි තේරුනේ. වත්ත තියන්නේ ගේ වටේට. නෑ මං අහන්නේ උලන් ගෙදර යන්නේ කොහේ යන බස් එකේද? ඒකද? ඔව් කොහේ යන බස් එකේද උලන් ගෙදර යන්නේ? අටේ ගෙදර යන්නේ පාරේ යන බස් එකේ. හරි පැත්තකින් තියමුකෝ. ඔයාට අයියලා අක්කලා ඉන්නවා. ඔව්. කවුද ඉන්නේ? අයියයි අක්කලා දෙන්නයි නංගි නල්ලි. අයියාගේ නම මොකද්ද චින් චින් චින්? අයියාගේ නම කාවයියා. කාවයියා? අක්කලා දෙන්නෙක් ඉන්නවා කිව්වා. ඔව්. ලොකු අක්කගේ නම මොකද්ද? ලොකු අක්කා වට්ටක්කා. වට්ටක්කා. එහෙනම් පොඩි අක්කා බණ්ඩ අක්කා වෙන්නේ ඇති. නෑ. එහෙනම් පොඩි අක්කා කොරවක්කා. පොඩි අක්කා කොරවක්කා. එතකොට මල්ලිගේ නම? නල්ලිගේ නම කොත්ත නල්ලි. නංගි? නංගි නෙගිලින්න ඕන. මැගිලින්න ඕන? නංගි මං හිතන්නේ ඒක ආච්චිගේ නම වෙන්නේ නැති. ඒක පරණ නමක් නේ. නෑ නංගි නෙගිලින්න ඕන. නංගි මැගිලින්න ඕන. නංගි නෙගිලින්න ඕන. එතකොට ආච්චිගේ නම? ආච්චිගේ නම නටාෂා. හරි. චින් චින් චින්. අර මාමලා දෙන්න ඉන්නවා. අනේ නේනම් තෙහිලා නේ නම් එත්ත කිව්වේ. හරි. ඉතින් මාමලාට තායිබන් කියන. අයිබන් මාමලා. ආයිබන්. චින් චින් නේද නම? චින් තුන්ටාරක් චින්. තුන් පාරක් චින්. චින්. හරි.